ඔබ කවදා හරි හිතලා තියෙනවද ඔබ අද දකින දැවැන්ත තරු පද්ධති මන්දාකිණි මේ පෘථිවිය හැම දෙයක්ම එකම එක මොහොතකදී සූදුවක් වගේ ආරම්භ වුණා කිව්වොත් අදින් වසර බිලියන 13.8කට පෙර කාලයවත් අවකාශයවත් පදාර්ථයවත් තිබුණේ නැහැ. තිබුණේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි ඒකීයත්වය. එහෙමත් නැත්නම් ද සිංගියුලරිටි. ඒකීයත්වය කියන්නේ මොකක්ද? එය අබෑටයකටත් වඩා දසලක්ෂ වාරයක් කුඩායි. ඒත් මුළු මහත් විශ්වයේම ස්කන්ධය පුංචි තිත ඇතුලේ තිබුණේ. ජෝර්ජ් ලෙමත්‍රේ මුලින්ම මේ ගැන අනාවැකි පළ කරද්දී ලෝකය මේ විශ්වාස කළේ නැතිමුත් එඩ්වින් හබල් ඔප්පු කරලා පෙන්නුවා විශ්වය කියන්නේ නිශ්චල දෙයක් නෙමෙයි. එය අතිශය වේගයෙන් ප්‍රසාරණය වන බව. මහා පිපුරුම The Big Bang. මහා පිපුරුම කියන්නේ සාමාන්‍ය බෝම්බයක් පිපිරෙනවා වගේ නොවේ. එය අවකාශයේ විසින් ඇති කරගන්නා ප්‍රසාරණයක්. ප්ලාන්ක් කාලය ඇතුළත විශ්වය ආලෝකයේ වේගයටත් වඩා වේගෙන් ප්‍රසාරණය වුණා. අපි මේකට කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. අන්නේ නිමේෂයේදී අයින්ස්ටයින්ගේ E = mc වර්ගය සමීකරණයට අනුව මහා ශක්ති කදම්බයක් බවට පෙරලෙන්න පටන් ගත්තා. නමුත් ඒ මොහොතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ට්‍රිලියන ගණනක්. තවමත් තරු නැහැ. ආලෝකය නැහැ. මුළු විශ්වයේම එකම එක ප්ලාස්මා සුප් එකක් වගේ. ඔබ දන්නවාද මේ පිපුරුමෙන් තප්පරයකින් 10න් පංගුවක් ඇතුළත සිද්ධ වුණු සුළු වැරදීමක් වුණා නම් අද ඔබත් මමත් මේ ලෝකේ නැහැ. මේ මහා ගින්දර තුලේ අංශු නිර්මාණය වුණේ කොහොමද? විශ්වයේ මුල්ම පරමාණුව හැදුනේ කොයි වෙලාවේද? අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. මේ මහා පිපුරුමෙන් පසු ඇති වුණු පදාර්ථයේ උපත ගැන විශ්වයේ රහස් හොයන්න අපිත් එක්ක එකතු වෙන්න. ෆලෝ කරලා රැඳී ඉන්න.